ෆ්‍රෙන්ඩ්ස් මේ ඉන්නේ ලංකාවේ ලොකුම YouTube කෙනෙක් වෙන මිනි කැප්චන්. මම ගැට ගහලා තියන්නේ. ඉතින් ඊළඟ 2011ක් තියෙන කරත්තක්. ඉතින් මම තියන්නේ සුදුම සුදු කාමරයක්. මේ කාමරේ ඉතින් ඉස්සරි දැම්ම මට මිනි කැප්ෂන් එක කතා කරන්න ඕමනාවක් තිබ්බා. ඒ හින්දා මම මිනි කැප්ෂන්ට මැසේජ් දැම්මා. ඒ හරි ගියෙත් නෑ. ඊට පස්සේ මම මිනි කැප්ෂන්ට කෝල් ගත්තා. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඒකත් හරි ගියේ නෑ. ඊට පස්සේ මම පොඩ්ඩක් කල්පනා කරලා බලලා YouTube එකේ මොකක් හරි ලොකු දෙයක් හදුවා නම් මිනි කැප්ෂන්ගේ ඇටෙන්ෂන් එක ගන්න පුළුවන් කියලා හිතුවා. ඉතින් මම ඊට පස්සේ YouTube එකේ කට්ටිය මොනවද හදලා තියෙන්නේ කියලා බැලුවා. කට්ටිය රොකට් හදලා තිබ්බා, සරුංගල් හදලා තිබ්බා. ඉතින් මම මිනි කැප්ෂන්ගේ 1 million subscribers ලට කස්ටම් ප්ලේ බටන් එකක් හදන්න හිතුවා. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම එළියට ආවා. අපි දැන් හදමු අපේ මිනි කැප්ෂන්ගේ 1 million subscribers ලට හදන ප්ලේ බටන් එක. ෆ්‍රෙන්ඩ්ස් මම මේකෙන් තමයි හදන්න යන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ පැති දෙකක් තියෙනවා. ඉස්සෙල්ලා මම මේ මෙතන තියෙන ඇනටික් ගලව ගන්නම්. මේ පැත්තෙන් පෙන්නන්න ෆ්‍රෙන්ඩ්ස්. මෙතන තියෙන එකයි මෙන්න මෙතන තියෙන ඇනේ මම ගලව ගන්න ඕනේ. එහෙනම් අපි ඇනටික් ගලවගෙන මේ ගාන සයිස් එක බලලා ඒක ගානට කපාගෙන ප්ලේ බටන් එක හදමු. එළිය කපාගෙන ඒක ගානට මේ හදාගන්න එක ටයිම් ලැප්ස් විදිහට ඔයගොල්ලන්ට පෙන්නන්න ෆ්‍රෙන්ඩ්ස්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මං අපේ ප්ලේ බටන් එක හදන්න ඕන ලී කැල්ල කපාගෙන ඉවරයි. ඉතින් දැන් අපි ඇතුළට ගිහිල්ලා මේක මොනවද ඒකට කියන්නේ? anyway කොහොම හරි මේක සුපිරියට හදාගමු. let's go. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙන මං මිනි කැප්ෂන් හදන ප්ලේ බටන් එකේ පොඩි ස්ක්‍රැච් එකක් ඔයගොල්ලෝට මේකෙන් පොඩි දාලා අදහසක් ගන්න පුළුවන් මම මොකක්ද හදන්න යන්නේ කියලා. ඉතින් අපි යමු මේක ඇදගත්තම ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මම ඒක ගානට ඇඳගත්තා. ඊළඟට මම මේක ඊයන් කොළ වලින් උතාගෙන ගානට වටේට තියලා ගම් ගාලා අලව ගන්නවා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයගොල්ලන්ට පේනවා මම ඒක ගානට අලව ගත්තා. දැන් තියෙන අපිට මේකට අවශ්‍ය කරන එක එක දේවල් එකතු කරලා මේක හදාගන්න. ඉතින් මම ගානට ඒක කපාගත්ත ෆ්‍රෙන්ඩ්ස්. ඔයගොල්ලන්ට පේනවා දැන් මට තියෙන මේ ටික ඔක්කොම අලව ගන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මං අලවගෙනත් ඉවරයි. ඔයගොල්ලන්ට පේනවා දැන් මං මිනි කැප්ෂන්ගේ ප්ලේ බටන් එක ගොඩක් දුරට කියන්නේ ඔක්කොම හදලා ඉවරයි. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මං අපේ මිනි කැප්ෂන් හදන ප්ලේ බටන් එක හදලා ඉවරයි. මේ තියෙන්නේ ෆයිනල් රිසල්ට් එක. ඒකේ පොඩ්ඩක් ගයිස් අකුරු අනිත් පැත්ත වෙන්නේ මොකද මේකේ මිරර් වැටලා තියෙන්නේ. කොහොමද ෆ්‍රෙන්ඩ්ස් සුපිරි නේද? ඉතින් ඔගොල්ලෝ මේකත් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ රේට් කරගෙන යන්න. ඊළඟට හදන ඕන වීඩියෝ එකත් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඉතින් ගිහින් එන්න සුබ දවසක්.